රස්මි ලබාගත් වාසිය පෙරලා පන්දුවට ප්‍රහාර දීමට බාර දෙනවා. කණ්ඩායමේ ලබන්නට පුළුවන් සූරතාවයක් වන අන්තර් රෙජිමෙන්තු එල්ලේ කුසලාන තරගමාලාව ජයග්‍රහණය අත්පත් කරගෙන පිටිකරුවා පිටියට කැඳවාගෙන එනවා. ඒ වෙන කවුරුත් නොවේ කැඳවාගෙන එන්නේ අභිෂේක් විමුක්ති පිටියේ පහර එල්ල කරන්නේ කෙටි පහරක් හැටියට රකින්න හැකියාව ලැබේ විද උඩ පන්දුවට මාන බලනවා ලලිත් පිට දේවතාවක් දිනාගත්තු වැගනස් රෙජිමෙන්තුව මෙන්න මීළඟ පිටිකරුවා පිටියට කැඳවාගෙන එනවා. මේ රණවිරු උපහාර එල්ලේ තරගමාලාවේ රොමේස් පියුමාල් රත්නායක පිටියේ පහරක් එල්ල කරනවා. සාර්ථක පහරක් වේගෙන් වැඩි කරගන්න දාවකියා වේගෙන් යන වේගෙන් දැන් පන්දුව පිටියට එනවා. වේගෙන් යන වේගෙන් ලකුණක් දැන් පිටිය අත්පත් කරගන්න හැකියාව මේ ලක්ෂාන් පිටියේ පළමු ලකුණ පුත්තලම් දිස්ත්‍රික් එල්ලේ සංගමේ ගරු සභාපතිවරයා හැටියට කටයුතු කරමින් එල්ලේ ක්‍රීඩාවට වටිනා මෙහෙවරක් ඉෂ්ට කරන්නට ඔහු සෑදී පැහැදී ඉන්න වකවානුවක දිලීප වටිනා පහරක් එල්ල කරනවා. පන්දුව රකින්න බාන්න බලනවා. හැකියාවක් නැහැ. දෙවන ලකුණ පැහැදිලිවම පිටියේ වැගනස් පිළිට ලබා ගන්න හැකියාව උදා වෙනවා. දයාබර මිත්‍රරුනි මං පියුමාල් රත්නායක මේ පෙරලිකාර අග්‍රගණී එල්ලේ ක්‍රීඩකයා කැඳවාගෙන පහරක් එල්ල කරනවා. දාවකියා වේගින් යා යුතු මොහොතක් යලි වතාවක් දැන් පන්දුව පිටියේ බොහෝ විට ඔබගේ නතර වීම බොහොමසේ වටිනවා. පන්දුව අතිනත මාරු වීම බොහෝ සුරක්ෂිතසේ පිටියේ සිදු කර ගන්න ආකාරය ජාතික සූර ජොසිතාවත් රස්මි ක්‍රීඩකයන්ගෙන්. ඉතින් රස්මි එල්ලේ කණ්ඩායම මම විටකදී දකින්න මේ ක්‍රීඩා පිටියේ අවසන් මේ පිටිය බොහෝ විට තේරුම් ගත යුතුයි. ඔවුන්ට වැඩි වාසි දෙනවට වඩා අපි පිටිය ආරක්ෂා කරගෙන යා යුතු මේ යලි දිලීප බාලසූරිය නැවත කෙටි පහරක් පිටිය එල්ල කරන්නේ දාවකියා පළමු කට්ටියට ගමන් කරනවා. දෙවනි කට්ටිය රඳුණු තරගමාලාවක් ඇටියට මෙන්න යලි කැඳවාගෙන යන ක්‍රීඩකයා කසුන් ඩිලුක්ස් කැඳවන්නේ. කසුන් එල්ල කරනවා. හොඳ පහරක් මැද පැලින් යන පහර දාවකියා වේගය වැඩි කරගන්න පන්දුව දැන් පිටියට බාර වෙන්නවා. බොහෝ සුරක්ෂිත පන්දු බාර වෙද්දී දාවකියා තුන්වන කට්ටිය දක්වා පියමන් තබා ගන්නවා. මේ තරගයේ තුන පහරකට යන්න රොමේස් පියුමාල් රත්නායක වේගවත් එල්ල පිටිකරුවෙක් හැටියට කැඳවාගෙන ඉන්නේ. සාර්ථක පහරක් මැද පෙලින් එල්ල කරන්නේ කෙටි පහරක් හැටියටයි පිටිය ගමන් කරන්නේ. දාවකියා පළමු කට්ටියේ සීමාවේ. ඉතින් බොහෝ විට නයින මඩම් පුරවරෙන් 2009 ඒ වකවානුව තුල ඔබට ඇසෙන්නට ඇති මේ ගීතය. ඉතින් ඒ ගීතයෙන් බොහෝ විට අපේ ඇඟේ හිරිගඩු පොළවාගෙන ඉද්දී රට දිනාගත්ත ඒ සේනාධි නායකයන් ඇතුළු ඒ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකම් ඒ සියල්ල මේ මොහොතේ අපි බොහොම ගෞරවයෙන් කසුන් ඩිලුක්ස් පිටියේ කැඳවාගෙන ඉන්නේ. කසුන් ඩිලුක්ස් ඉතාම වටිනා ක්‍රමකින් යුක්ත ක්‍රීඩකයෙක්. මෙන්න කසුන් වටින පහරක් එල්ල කරනවා. පන්දුව ගුවනින් ගුවන්ගත වෙන පන්දුව රකින්න ක්‍රීඩකයෙක් පන්දුව යට ඉන්නවා. ඒ ලේසි පහසුඩ පන්දුවක් කරගෙන මේ දැන් රස්මි පිලේ ක්‍රීඩකයෙක් පන්දුව රැක ගන්නවා. පන්දු කිහිපයක් පිටියේ කැපී යද්දි තවම ලකුණු දෙකක් වැගනස් ඇවිල්ලා ඉන්නවා. මම ළඟම ඔහු සිටගෙන ඉන්නවා. මම ඇත්තටම දැක්කේ නෑ. ඉතින් මෙන්න පිටියේ කැඳවාගෙන යන ක්‍රීඩකයා දිලීප බාලසූරිය යලි පිටියේ කෙටි පහරකට මෙන්න බාලසූරිය පිටියේ නිවත් වෙන ක්‍රීඩකයා බවට නැවත පරිවර්තනාකමකින් යුක්ත එල්ලේ තරගමාලාවක ජයග්‍රහණය අපි අත්පත් කරගෙන ඉන්නවා. මෙන්න පියුමාල් රත්නායක නැවත වටින පහරක් එල්ල කරන්නේ. වේගය වැඩි කරන දාවකියා යන්න වේගය වැඩි කරගන්න. දැන් පන්දුව පිටියට එනවා. ඔබ වේගයෙන් යනවද? ඔබ තුන්වන කට්ටිය වල නතර මේ කරනවා. ඔහුගේ ආයතන පිළ වැගනස් පිළ බවට පරිවර්තනය වෙද්දී මේ කවිස්ක මිහිරංගද සිල්වා හොඳ පහරක් මැද පෙලින් එල්ල කරන්නේ. දාවකියා කල්පනාකාරී වී යුතුයි. පන්දුව අතින් අත මාර වෙන්නට බොහෝ සෙයිඩකට වැඩි දාවකියා නායකයා පිටියට කැඳවාගෙන එනවා. ඊටම වටිනාකමකින් යුක්ත ක්‍රීඩකයෙක් කැඳවාගෙන එන පිටියට මෙන්න හංසජිත් ප්‍රබලිකාර පහර ගුවන්ගත පහරකට යන්නේ රකින්න මාන බලනවා. ලේසි පහසු අන්දමින් උඩ පන්දුව රැක ගන්නවා. මෙන්න හංසජිත් ජයරත්න පිටිය නිවත් වෙන ක්‍රීඩකයා බවට පරිවර්තනය වෙනවා. දැන් පන්දු කීයක් පිටියේ කැපෙනවද? වැගනස් කණ්ඩායමේ ලකුණු සටහන් කරන 13ක් මේ වෙනකොට පන්දු කැල්බර්ට් පිරිස් ක්‍රීඩා පිටියේ මෙන්න පන්දු බාර කරන ක්‍රීඩකයා රුවන් මහේෂ් සංජීව ඔහුගෙන් ලැබෙන පන්දුවට මීළඟ පහර එල්ල කරනවා. සාර්ථක පහරක් පන්දුව කඩිම් තුල දාවකියා වේගයෙන් ගමන් කරනවා. 1-2 වේගය වැඩි කරගන්න දාවකියා වේගය වැඩි කරගන්න මෙන්න මේ අති දක්ෂ එල්ලේ ක්‍රීඩකයා වැගනස් කණ්ඩායමේ ප්‍රබල ප්‍රහාරාත්මක පිටිකරුවා බවටයි පරිවර්තනය වෙන්නේ. යලි මැද පෙළ පහරක් දාවකියා වේගය වැඩි කරගෙන 1-2 දෙවනි කට්ටියේ සීමාවට ගමන් කරනවා. සඳුන් ලබා දෙනවයි කියන වගත් මම බොහොම ගෞරවයෙන් යුක්තව මතක් කරනවා. මෙන්න ඒ අතරේ යලි කවිස්ක මිහිරංග යලි කෙටි පහරක් එල්ල කරන්නේ. පන්දුව ක්‍රීඩා පිටියේ දාවකියා කලබල නැහැ. පළමු කට්ටියට නැවත ගමන් කරනවා. කිසිම හානියක් නැහැ. දැන් පන්දු 15යි. තමයි රස්මිත ප්‍රිමාල් වයඹට අභිමානයක් එල්ලේ ශ්‍රේෂ්ඨ දිනා දුන්නු එල්ලේ ක්‍රීඩකයෙක් හැටියට රස්මිත කෙටි පහරක් එල්ල කරනවා. දාවකියා මැද කලාපයෙන් ගමන් කරනවා. වේගය පාලනය කරගෙන දැන් 17 වන පන්දුව පිටි කැපී යනවා. ඊටමත් හොඳින් රස්මි කණ්ඩායමත් වැගවින්ම වයඹ එල්ලේ සංගමේ රැකෙනවා. ඉතින් ඒ හින්දා අපි ඔවුන්ට ස්තුතිය පුද කරද්දී නැවත පිටියේ අකලංක ප්‍රනාන්දු හැරමින් පහර එල්ල කරනවා. දාවකියා වේගය නැවත පාලනය කරගත යුතුයි. පන්දුව පිටියට එද්දී ඇයි මේ වැරදි වැඩ කරන්නේ පිටියේ?
ඇයි මේ වැරද්දක් පිටියේ කරගන්නේ? මෙන්න දැන් යනවා පිටියට කැඳවාගෙන ක්‍රඩිකියා තමයි කවිස්ක මිහිරංගද සිල්වා පිටියේ කැඳවාගෙන ඉන්නේ. මෙන්න කවිස්ක හොඳ පහරක් එල්ල කරනවා. වාසි කියන පහර වේගය වැඩි කරන්න. දාවකයා යන්න හෙමින් දැන් පන්දුව පිටියේ යනවා. මලේ සුවඳ නැති වෙයි පෙති හැලුනහම ගතේ රුසිරු නැති වෙහි රැලි ග්‍රහයන් සොයාගෙන ග්‍රහයගේ බලපෑම් සොයන රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වෙනවා. මෙන්න ඒ අතරේ යලි අකලංක ප්‍රනාන්දු හැරමින් පහරක් එල්ල කරනවා. මැද පෙළ යන පහර දාවකයා වේගය පාලනය කරගෙන දෙවනි කට්ටියේ සීමාවට ගමන් කරනවා. සඳුන් කවිස්ක මේ පිටියේ ඔබට රැඳුණු ලකුණු බොහොමයි. මෙන්න කවිස්ක මිහිරංගද සිල්වා නැවත කෙටි පහරක් එල්ල කරන්න වේගය වැඩි කරන දාවකයා 1-2 දෙවනි කට්ටියේ සීමාවට යන්නේ ඉන්නේ තවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සත කැඳවාගෙන ක්‍රඩිකියා සචින් අකලංක ප්‍රනාන්දු පිටියේ පහරකට යන්න අකලංක වේගවත් පහරකට යන්න මෙන්න අකලංක ප්‍රනාන්දු නැවත මැද පෙළ පහරකට යන්නේ පන්දුව පිටිය තුල නතර වෙද්දී මම ආරාධනා කරනවා පීඩි නිසාන්ත ඔබ ඉන්නව නම් කොතනක හරි කියන පොබල කීටකයා ලැබෙනවා පන්දු බාර කරන්නගේ හරවා පහර එන හරවා පහරක් ඉදිරියට ගමන් කරනවා. ඒ හරහා ක්‍රීඩා පිටිය තුල පළවෙනි කඩීමෙන් දෙවෙනි කඩීමට ළඟා වෙන ආකාරය තමයි දකින්නේ. දමා ගැසීමක් කරනවා ලකුණක් තිබෙනවා. වේගයෙන් ලකුණක් අත්පත් වෙන ආකාරයක සිදුවීමක් තමයි දකින්නේ. මෙන්න තීරකතුමාගේ සඳහන් කරනවා මේ ක්‍රීඩා පිටිය නපුරුදු ක්‍රීඩා පිටියක් නෙමෙයි වැගෙන ස්පීලේ ක්‍රීඩකයන්ට මෙන්න හරවා පහර මුලක් කලා අපි යන්නේ වේගය වැඩි කරමු. වේගය වැඩි කරන්නටත් පන්දුවක් වෙනවා. මෙන්න සාදෝ හාසදිත් වෙනවා. ධාවන වලල්ලේ ඒ දමා ගැනීමක් ආකාරයක් තමයි දකින්නේ දාපර මිත්‍රෝනි. උත්සාහය කරමින් උත්සාහවන්තයා ජය ගන්නවට කිසිම සැකයක් නැහැ. මේ නමයිස් පහර බිමට බරමේ වේගෙන් යනවා දාවකයා. ඒ හරහා ධාවන වලල්ලේ දෙවනි කඩීමට හැකි ආකාරයක් ඉලක්කයක් බව සඳහන් කරනවා. හරවා ගහන පහර ලකුණක් කර යුතු පහර කායුතුයි වෙන්න පහර වේගය වැඩි කරමු. වේගයෙන් දුවමු ලකුණක් කරමු. වේගයයි පන්දුවයි ලකුණයි. සඳුනේ ඉල්ලනවා පීඩියයි එකක් ඕනේ. ගාමු වේගෙන්ම වෙන්න පහර පිටියේ ඈතින් ඈතට ගියත් වැඩියෙන් අල්ලලා ගහලා කපා හැරීම වරදට අසුවන ඉලක්කයේ කුතිමත් පහරවල් වලට යන සඳුන් මෙන්න ලැබෙනවා පාන්දුව. හරවා පහර පිටිය තුලයි වේගය මෙන්න පාන්දුවත් වෙනවා තාවකයක් වෙනවා ක්‍රීඩා පිටිය තුල. දෙකද පන්දු සංඛ්‍යාව අඩු පන්දු සංඛ්‍යාවක් තිබෙන්නේ. කවිඳු ගහමු එකක් වේගෙන්ම මෙන්න හරවා පහර උඩට පන්දුව ගලාගෙන යනවා. රකිද බලමු වාසනාව අත්පත් කරගන්නවා පන්දුරක් නොසලී අභියෝග බාර ගන්නා ඔබයි. ඔබට බැරි කමක් නැහැ. සඳුන් සිල්වා වෙන්න පහර වේගෙන් දුවමු. සඳුන් සිල්වා පිටියෙන් ඉවතටයි දාපර මෙත්තෝනි. මා කිව්වේ වැගනස් කණ්ඩායමේ අමුණුගඩෙන් අපිට හමුණු ජීවය ඒ තමයි වැගනස්ට. මෙන්න හරවා පහර වේගෙන් දුවමු වාටයයි කරයුතුමයි වාටයයි රොමේස් තමා උපමේස් ආකර්ෂයි වගකීම ඊට කරවිස්මයි. එවනම් මෙන්න පහර පිටියෙන් ඉවතටද වේගෙන් පිටියෙන් ඈතින් ඈතට යනවා. රකින්නවා දාබර මෙත්තා අපි සියල්ලත් දන්නවා. ඔබට ආශිර්වාදේ පතනවා. ගහමු එකක් මෙනාරවා පාර ගහමු දුවමු වේගෙන්ම මෙඩ පන්දුව එක් බර රැක ගන්නකොට දාවකයා ධාවන වලල්ලේ දෙවෙනි කඩීමට යෑ හැකි පහරක් පල්ලේ ශේෂ්ත්‍රය තුල නිවේදක වශයෙන් සිටිද්දී මේ පබල ප්‍රහාරය මෙන්න පහර පිටියෙන් ඈතින් ඈතට බලමු. රශ්මියේ නායකයා ඉන්නවා ලලිත් චන්දලාල් දයාබර මෙත්තෝනි. ඒ තමා දයාබර මෙත්තෝනි අපිට ආසයි බලන්න එකක් සොරා ගන්නට ඕනේ. ඒ තමා ලකුණ වේගෙන් දුවමු ලකුණක් සෙව්වේ හැකි. ලකුණට වැඩිය එද්දී මා හිතුවත් ද වෙගනස් රෙජිමෙන්තු එල්ලේ කණ්ඩායම පිටියේ මීළඟ පිටිකරුවා කැඳවාගෙන එනවා. බලමු. පහරක් එල්ල කරනවා. කෙටි පහරක් මැද පෙලින් ගලා යන පන්දු පහර රැක ගන්නවා. ඒ අනුව දාවකයා පළමු කට්ටියේ සීමාවට නතර වෙනවා. ආමි මෙන්න චමත්කල්හාර පිටියේ කැඳවා ගන්න මීළඟ පිටිකරුවා පෙරලිකාර පහර යලි කැපෙන පහරක් එල්ල කරන්නේ. වේගය වැඩි කරගෙන දාවකයා යනවද පන්දුව රකින්න හැකියාවක් නැහැ. ලකුණක්ද මෙන්න විදිහේ යලි කැඳවන ක්‍රීඩකයා
විලංග ප්‍රහාරකයා කැඳවාගෙන ඉන්නේ සාර්ථක පහරක් යලි එල්ල කරනවා පිටිය ඈතින් ඈතට යන පහරක් බවට පරිවර්තනය වෙයිද උඩ පන්දුවක් අවසාන මොහොතේ ඉලක්කගත පිටියට කැඳවාගෙන ඉන්නේ අපි අවසන් වරට වැගෙන ශ්‍රීජිමේන්තුව සොයාගත්ත සම්පත උමේස් ආකල්ප මෙන්න ආකල්ප හොඳ පහරක් මැද පෙලින් එල්ල කරන්නේ දාවකියා වේගය වැඩි කරගෙන යන්න දාවකියා වේගය වැඩි කරගෙන මෙන්න පන්දුව පිටිය තුල රැඳෙන්නේ වෙන 39 වෙනි පන්දුව පිටිය නිමා වෙනවා දැන් අවසන් පන්දුව බවට මොහොතක් ඇටියට අපි දකින්නේ මෙන්න කැඳවනවා අවසාන පන්දුවට මුහුණ දෙන්නට කැඳවා ගන්න පිටිකරුවා වටිනා පහරක් එල්ල කරනවා පන්දුව මැද පෙලින් ගලා යන පහරක් බවට එය පරිවර්තනය කර ගන්නවා දාවකියා යලි ගමන් කරනවා 1-2 දෙවනි කට්ටිය තුන්වන කට්ටියේ සීමාව පසු කරද්දී නැවත දැවී යාමක් පිටිය සටහන් වෙනවා පන්දුව අර 4 නම් කියලා පිටියේ ආදරණීය නිවේදකවරයා කුසිතර 30ක කුරරු යුද්ධය නිම කරපු ආදරණීය වීර උදාර රණවිරුවන් සීකරමින් රණවිරු උපහාර කුසලානෙල්ල තරගමාලා වෙන ප්‍රසාද් උදේ කුමාර එල්ල කරන පන්දු පහර වෙන රැක ගන්නවා ප්‍රථම දැවී යාම පිටිය තුල අපිට හමුව තිබෙනවා සීමත් පිටිකරුවා පිටියට ගේනවා වෙන ප්‍රබාත් ලහිරුට පිටියේ දෙන පන්දුවට වෙන්න කෙටි පහරකට ප්‍රබල පහරකට වේගෙන් ලකුණට යමු අපි දුන්නා එයාලත් දුන්නා මෙන්න බෝනස් ලකුණ ඉවතට ගන්න කියලා ඉල්ලීමක් තිබෙනවා ඔවුන්ගේ වාහන ගන්න බැහැලු එම නිසා ඉක්මනින් මේ නිවේදනය ඇසෙනවා නම් අරන් දෙන්න කියලා ඉල්ලීමක් වෙනවා මෙන්න කෙටි පන්දු පහරක් පිටියේ ප්‍රබල යුද හමුදා වැගනස් බලකාය වැගනස් රෙජිමේන්තු පන්දු රකින්න මොහොතක් තුල මෙන්න නැවත ප්‍රබාත් ලහිරු එල්ල කරන කෙටි පන්දු පහ නයන මඩම සාන්ත මර්යා එල්ල කණ්ඩායම සංවිධානය කරන මෙන්න දියමන්තඩුවන් එවර කෙටි පන්දු පහරක් ඉඩ පිටියේ එල්ල කරන පන්දු පහර වෙන්න එකවර නතර කරගන්නවා නෑ සුනෙත් එරන්ද ක්‍රීඩා කරන්න වුන් තරුණයන්ට අවස්ථාව ලබා දී තිබෙන වෙන දිලීප් උදේ කුමාර එවර ගහන කෙටි පන්දුව වාසිසාගත පහරක් වෙන දාවකයා එනවා මෙන්න දියමන්ත නුවන් ඉනවා පිටිය තුල ඒ ශ්‍රීමත් ඇල්බර්ට් පීරිස් පිටිය තුල මෙන්න දියමන්ත නුවන් ගහන කෙටි පන්දු පහර එවර සදුන් හංසජිත් ජාතිකෙල්ල සූර සදුන් හංසජිත් එකවර පන්දුව නතර කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. එයල්ල ගහලා ජාතික කිරුළ තුන්වතාවක් දිනපු එල්ල පිලක් ඒ ආදරණීය රශ්මි මෙන්න දිලීප උදේ කුමාර ගහන කෙටි පන්දු පහර ක්‍රීඩා පිටිය මුහුණත් කලාපෙට එල්ල කළ පහර වෙන්න පන්දුව බාර කරන අපිට මේ තරග තුල ප්‍රබල යුද්ධ හමුදා වැගන සෙල්ල කණ්ඩායමේ ලකුණු 7ට අභියෝග එල්ල කිරීමේ හැකියාව තියෙන වෙන නැවතත් කෙටි පන්දු පහර ක්‍රීඩා පිටියේ මැද පෙළට යන තැන දාවකයා වටිනා කියන එල්ල තරුවගෙන මෙන්න රතු ඉන්නවා පිටියේ මෙන්න රතු කෙටි පන්දු පහර පිටියේ මුහුණත් කලාපේ තෝරාගෙන එල්ල කරන කෙටි පන්දු පහර මැද පැලින් හොදින් පන්දුව රැක ගන්නවා මේ ආකල්ප හොදින් සීමත් ඇල්බර්ට් පීරිස් පිටියට එන්න මේ තරගමාලාව කෙසේ හෝ ජයග්‍රහණයකින් නිවා කරන්නට වෙන දියමන්ත නුවන් උඩුගුවනේ එල්ල කරන පහර වෙන රැකගෙන තිබෙනවා ගමෙන් එල්ල ගහලා තුන්වතාවක් ජාතික කිරුළ දිනපු ආදරණීය රශ්මිය අයින මෙන්න කෙටි පන්දු පහර රවිදු මෙන්න කෙටි පන්දු පහර මෙන්න පන්දුව හොදින් කවිදු දලක්ෂණ බණ්ඩාර නතර කරගෙන තිබෙනවා තුල මනවින් උපයෝගී කරගත යුතුමයි වෙන පාලිත පිටියේ වෙන දීගු පහරකට යනවා රකින්නට අවස්ථාවද වෙන රකින්නට බෑ සැබවින්ම ජාතික එල්ල සූරේකුගේ ගහලා ලකුණු 7 ඉලක්කයට යා යුතුමයි වෙන සම්පත් සුමේද පිටියේ ගහන පහර රකින්නට හැකියාවද වෙන පිටියේ මට දැනුම් දෙන්න මපසුව දැනුම් දෙන්නම් බොහොම ස්තුතියි වෙන පිටියේ පතාපුවත්තල්ල ක්‍රීඩකයා ඔබට දෙන අභියෝගයේ මේ පිටිය ලකුණු 3ක් ගහන්න වෙන කැටි උඩු ගෝණේ ගහන පන්දුවට ක්‍රීඩකෙක් ඉනව රකින්නට හැකියාව තිබෙනවා මෙන්න පාලිත සඳරුවන්ගේ නිවත් තිබෙනවා පබ්ද කාලේ රශ්මි තරග තුල වටිනාකම වගකීම මනවින් නිටු කරන ආදරණීය ක්‍රීඩකයා වෙන පසිදු එරංග එවර පබල පහරකට පිටියේ රකින්නට අවස්ථාව නැහැ වෙන ලකුණයි පිටියේ නවතත් ගරා වැටමින් යන තිබෙන
ඉලක් ගහලා වැටුණු තරගය රස්මිය පැත්තට හරවා ගන්නට වෙන මధుර රත්න පිටියේ ගහන පහර පසුපසටයි වෙන අවාසනාවන්ත තැවියාමක් එකට නියලාබාල ක්‍රීඩකයා පන්දු රැකීම තුල දැන් රස්මියට වටිනාකමක් එකතු කර දෙන පසීදු එරංගලවතත් පිටියේ බබල පහරකට වෙන පන්දුව රැක ගන්නවා තාවකයා වේගෙන් වෙන පන්දු වෙන තැන වෙන පන්දුව හසු වෙනවා එවර ක්‍රීඩා පිටිය තුල ඕනෙමයි මේ තරගය තුල වෙන මේ ආදරණීය ක්‍රීඩකයා රොෂාන් සීපති එවරත් උඩුගුවනට ගහන්නේ එවරත් උඩුගුවනට ගහන පන්දුව මෙන්න තැවී යනවා යුගයක් ලියවපු මේ වටිනා කියන රශ්මියේ සී නම්බර් ලලිත් චන්දලාල් පිටියේ මුහුණත් කලාපෙන් ගහන කෙටි පන්දු පහර ධාවන පතේ ආදරණීය ලලිත් පිලට වැගනස් රෙජිමේන්තුවට එරෙහි බොහොඳ සටනක් දිය යුතුමයි වෙන මේ ආදරණීය සුභාස් රුක්සාන් ගහන කෙටි පන්දු පහර මෙන්න එකවර නතර කර ගන්නවා තාවකයා සමිල් පන්දු එනවා අපි නතර වෙලායිමු සුභාස් රුක්සාන් ඉන්න මොහොතක් තුල ඉන්නේ ආදරණීය රශ්මි 2021-22 ජාතික කිරල තුල අපි අතවනමින් ඉන්න වෙන ලලිත් චන්දලාල් එවරත් ගහන කෙටි පන්දු පහර පිටියේ මුහුණතට යන තැන වෙන එකවර පන්දුව නතර කරගන්නට උත්සාහයක් දරනවා දෙවන වර නැවත හසු වෙනවා ආදරණීය කවිස මිහිරංගද සුභාස් රුක්සාන් පිටියේ ඉන්නවා මෙයාට ගන්නේ එල්ල ක්‍රීඩකයා මෙන්න රුක්සාන් එවර ගහන කෙටි පන්දු පහර හිස්තෙනින් ජනවද මෙන්න පන්දුව නතර කරගන්නවා කවිස මිහිරංගද සිල්වා මැද පෙළ වලල්ලේ ඉතාස්සලානෙල්ල තරග මාලාව තුල මෙන මේ ආදරණීය ලලිත් චන්දලාල් එවර ගහන කෙටි පන්දු පහර මැද පෙළට යන තැන මෙන්න හොදින් පන්දුව නතර කරගන්නවා සියලුම පෙරදුනක් කෙසි නමුත් අපිට කලක් වාසනාව එකතු කර දුන් පිටියක් වෙන සුභාස් රුක්සාන් ගහන කෙටි පන්දු පහර එකවර නැවත නතර කරගන්නවා තවත් පන්දුවක් පිටියේ කැපී යනවා බොහෝ විට මේ පන්දුවට දලාල් ඉන්නවා යුගයක් හැඩ කරපු මෙයාට ගනේ එල්ල ක්‍රීඩකයා වෙන ලලිත් චන්දලාල් කෙටි පහරකන මුහුණත් කලාපෙන් එල්ල කන්න හොදින් පන්දුව නතර කරගන්නවා දැන් නම් පිටියේ නමක් දිනාගත්ත ක්‍රීඩකෙක් මේ සුභාස් රුක්සාන්ද සිල්වා පිටියේ ගහන කෙටි පන්දු පහර නැවතත් මැද පෙළට යන තැන දාවකයා ප්‍රථම කඩේ කාලමක් වෙනවා තරගය තුල මෙන මිලින්ද උදය කුමාර පිටියේ කෙටි පන්දු පහරකට ලකුණකට යා යුතුද වෙන පිටියේ හොදින් පන්දුව නතර කරගෙන තිබෙනවා කවිදු දනක්සන බණ්ඩාර හොදින් පන්දුව නතර කරගෙන තිබෙනවා දැන් පන්දු 9 ඔයාගේ හැඩකාරී ප්‍රබල පහරවල් වෙතට යා යුතුයි මේ තරගය තුල වෙන එවර දිගු පහරකට වේගෙන් යා යුතුයි වේගෙන් වෙන පන්දු වෙන තැන වෙන පන්දුව නැවතත් එන තැන වෙන එවරත් හොදින් පන්දු දැන් දැඩි අභියෝගයක් වී තිබෙනවා මේ ලකුණු 7 තුල වෙන කවිදෝ ඉන්නවා පිටියේ වෙන කවිදෝ ප්‍රබල පහරකට කෙටි පහරකට යන තැන වෙන වේගෙන් යමු දාවන පතේ තුල දැන් අපි ලකුණු සොයා ගැනීමේ අභියෝගයක් බවට පත්ව තිබෙනවා මෙන්න නැවත සුභාස් රුක්සාන් පිටියේ කලාපය වෙනස් කරමින් උඩුගුවනේ ගහන පහර පන්දුරකින්නම් තිදෙනයි මෙන්න සාර්ථකයි පන්දුව රැක ගැනීම සාර්ථස්මිය දන්නවා තාමත් ලලිත් චන්දලාල් සටනේ මෙයාට ගනේ එල්ල ක්‍රීඩකයා මෙන්න කෙටි පහර නැවතත් කවිදු දනක්සන බණ්ඩාර ඉතාමත් හොදින් පන්දුව රැක ගන්නවා දැන් ලලිත් චන්දලාල්ගේ ඒ කරන්න පුළුවන් නම් ගෞරවය ඔබේ නමට මේ තරගය තුල ලියා ගන්නට හැකියාව තිබෙනවා වෙන කවිදු එල්ල කරන පන්දු පහර උඩුගුවනටයි යන්නේ වෙන තුල මේ තරගය තුල වැරදුනේ නෑ අපිට වැරතුණා ඒ තමයි ලකුණු 7 ඉලක්කයකට වැගනස් ඉනිමගෙනත් ගිය වෙන කෙටි පන්දු පහර ඒ අවසරයෙන් තරගය නිම වෙනවා යුද හමුදා වැගනස් කණ්ඩායම රශ්මි කණ්ඩායම පරාජයට පත් කළා අවසන් කණ්ඩායම්